Hello guys, මගේ නම ඇසිරු ගෝමද මං අද අරගෙන ආවේ chat app එක ටුවර් වීඩියෝ එකක්. අපි බලමු මේ chat app එකේ process එක කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට අපි sign chat app එක open කරගන්නවා. අපිට මුලින්ම වෙන්නේ splash screen එක. අපේ design එක අපේ logo එක බලා ගන්න පුළුවන් app එකේ. ඒ වගේම පොඩි text එකක් බලා ගන්න පුළුවන්. පහළින්ම අපිට covered button සහ version එක බලා ගන්න පුළුවන් splash screen එකේ. මේ විදිහට තමයි අපේ මුලින්ම ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ අපිව අරගෙන යනවා sign up screen එකට. sign up screen එකේදී අපිට sign chat එකේ logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පහළින් text එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට first name එක සහ last name එකෙන් ගන්න input field එක බලා ගන්න පුළුවන්. ඒ වගේම next button එක සහ login button එක බලා ගන්න පුළුවන්. login button එක ක්ලික් කරාට පස්සේ ඉව අරගෙන යනවා sign in එකේ user කෙනෙක් account එකක් create කරලා තියෙනවා නම් එයාට first name එක සහ mobile number එක enter කරලා login වෙන්න පුළුවන්. ඒ වගේම first name එක සහ mobile එක enter කරන්නේ නැතුව login වෙනකොට enter වෙන දෙන්නේ අපි validate කරලා තියෙන්නේ login එකක් එනවා. ඊට පස්සේ අපි බලමු sign up screen එකේ අපි කොහොමද account එකක් create කරගන්නේ කියලා. first name එක enter කරන්නේ නැතුව next button එක click කරාම අපිට warning එකක් එනවා. first name is Richard කියලා. ඊට පස්සේ මම මෙතන first name එකක් දෙනවා. ඊට පස්සේ first name එක දීලා මම next කරනවා. අපිට ඒත් warning එකක් එනවා. last name is required කියලා. first name එක සහ last name එක enter කරලා next button එක click කරාම අපිව අරගෙන යනවා ඊළඟට contact screen එකට. contact screen එකේදී අපිට බලා ගන්න පුළුවන් sign chat එකේ logo එක. ඒ වගේම enter your phone number කියන text එක. ඊළඟට අපේ country එක select කරගන්න drop down එක සහ mobile number එක enter කරන්න input field එක සහ next button එක. අපිට මෙතනින් country එක select කරගන්න පුළුවන් අපිට අදාළ country එක. ඒ වගේම අපි country click කරාම country code එකත් update වෙනවා. මේ විදිහට ඊට පස්සේ මම මෙතන ශ්‍රී ලංකාව කියලා country එක select කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ country code එක update වෙනවා. ඊට පස්සේ මම මෙතන validate කරලා තියෙන්නේ බිඳුව නැතුව තමයි දෙන්නේ. මම බිඳුවත් එක්ක ෆෝටෝ එකක් දීලා click කරලා බලමු. අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට warning එකක් එනවා invalid contact number කියලා. ඊට පස්සේ මම මෙතන valid contact number එක දෙනවා. valid contact number එක දීලා අපි next කරගත්තට පස්සේ අපිව අරගෙන යනවා advertise screen එකට. advertise screen එකේදී අපිට බලා ගන්න පුළුවන් අපේ site එක logo එක ශ්‍රී වෙන්න. ඊට පස්සේ අපිට පොඩි text එකක් තියෙනවා create a profile image sign check කියලා. ඊට පස්සේ අපිට tag image දාන්න පුළුවන්. ඊළඟට අපිට තව තාක්ෂණයක් තියෙනවා. ඊළඟට අපේ create account button එක තියෙනවා. අපිට මෙතන image එකක් හෝ tag එකක් select කරන්න නැතුව අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. warning එකක් එනවා. ඒ වගේම අපිට මෙතන add image කියන එක අපේ gallery කියන image එකක් select කරගන්න පුළුවන්. නම් අපිට tag එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි create account කියන බටන් එක ක්ලික් කරාම home screen එකට අරගෙන යනවා. අපිට home screen එකේ design එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම sign chat කියලා text එකක් තියෙනවා. ඒ වගේම archive icon එක සහ camera icon එක තියෙනවා. ඊට පස්සේ අපිට dot තුනක් තියෙනවා. ඒ dot තුන ක්ලික් කරාට පස්සේ අපිට settings බලා ගන්න පුළුවන්. අපිට ඒකේ දෙන්නක මාරු කරන්න පුළුවන් light dark වශයෙන්. ඒ වගේම තව details ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි my profile එක ගත්තාම ඒකේ අපිට අපේ profile image එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ name එක සහ full name එක contact number එක බලා ගන්න පුළුවන්. අපිට edit profile කියන එක ක්ලික් කරාම අපේ profile image එක change කරගන්න පුළුවන්. අපිට gallery එකේ තියෙන image එක select කරලා මේ විදිහට අපිට profile image එක set කරගන්න පුළුවන්. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට home screen එකේ text බලා ගන්න පුළුවන්. chat status post community වගේ අපිට chat icon එක ක්ලික් කරලා new chat screen එකට යන්න පුළුවන්. අපිට ඒකෙදි sign chat app එක use කරන කෙනෙක් ඉන්නවා නම් අපිට new contact screen එකෙන් අපිට share කරගන්න පුළුවන් first name එක, last name එක, mobile number එක දීලා save contact දෙනවම
අපිට යුස්ටන්ව සේව් කරගන්න පුළුවන් අපේ චටගේ මේ විදිහට අපිට සේව් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට වෙනවා ෆ්‍රෙන්ඩ්ව. දැන් මම මෙතනට සයින් chat app එක යූස් කරන ෆ්‍රෙන්ඩ්ස් ලාව ඇඩ් කරගන්නවා. ඒ වගේම මෙතනත් අපි වැලිඩේට් කරලා තියෙන්නේ. අපිට මේ විදිහට ඇඩ් කරගත්තු ෆ්‍රෙන්ඩ්ස් ලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන name එකෙන් සර්ච් එකක් කරගන්න පුළුවන්. අදාළ ෆ්‍රෙන්ඩ්ස් ලා මෙතන ඊට පස්සේ අපිට මෙතන සිලෙක්ට් කරලා අපිට මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් අපේ සිම්පල් chat ස්ක්‍රීන් එක අපිට ඒකේ ලාස්ට් සීන් ඒ වගේම ලයික් කරන්න ඩීටේල්ස් සහ ෂෙයාර් කරන්න අයිකන් එකක් තියෙනවා. මේ විදිහට අපිට මෙසේජ් එකක් සෙන්ඩ් කරගන්න පුළුවන්. මේ විදිහට අපි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක chat කරාම එයාගේ හෝම් ස්ක්‍රීන් එකට එනවා මේ විදිහට. හෝම් ස්ක්‍රීන් එකේදී ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ නේම් එක යූස් කරලා අපිට සර්ච් කරගන්න පුළුවන් මේ විදිහට. සර්ච් බාර් එකෙන් මම මෙතන අනිත් ස්ක්‍රීන් එකෙන් අපේ යූසර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගන්නවා. ඊට පස්සේ අපි යාට මැසේජ් එකක් දාලා බලමු කොහොමද අපි දාපු මැසේජ් එක view වෙන්නේ කියලා. මේ විදිහට අපි new chat screen එකට ඇඩ් කරගෙන මැසේජ් එකක් දාලා බලමු. අපිට බලා ගන්න පුළුවන් එයා දාපු මැසේජ් එක අපිට ඇවිල්ලා තියෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි අපේ chat app එකකින් process එක වෙන්නේ. රිප්ලයි ගන්න පුළුවන්. මේක බලා ගන්න පුළුවන් එයාට මැසේජ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එයා මැසේජ් එක රීඩ් කරලා කියලා අපිට view වෙනවා. මේ විදිහට. මේ වගේම අපිට app එකකින් sign out වෙන්න ඕන නම් අපිට මේ විදිහට sign out පුළුවන්. sign out වුණාට පස්සේ අපිව ආපහු create account එකට අරගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි අපේ chat app එකේ process එක වෙන්නේ.